මට හිතෙනවා බං වෙලාවකට ගෑනු හරි පව් කියලා. මොකද දන්නවද එහෙම හිතෙන්න හේතුව? ජීවිතේ අන්ත අසරණ ආදරේ හින්දා මුළු ජීවිතේම වරද්දගත්ත වැරදුන ගැහැණිය ජීවිතේ විවිධාකාර මිනිස්සුට නැවත නැවත රැවටිලා නැවත නැවත පාවිච්චි වෙනවා. ඒකේ මිනිස්සුගේ තියෙන මෝඩකමද නැත්තම් මේ මිනිස්සු හොයන්නේ ආදරයද සෙනෙහස දයාව කරුණාවද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම විවිධාකාර ආදර කතා දැකලා තියෙනවා. ඒ මොනවද කියලාවත් මටවත් හිතාගන්න බැහැ. සමහර විට ජීවිතේ වැරදුන ගෑණියෙක් හොයන වැත්තේ තමන්ගේ හැඟීම් කියාගන්න පුළුවන්, වේදනාව කියාගන්න පුළුවන්, තමන්ගේ වේදනාව තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන් පිරිමි හදවතක්, පිරිමි පපුවක්. ඉතින් එහෙම හොයාන යන ගමනේ මේ ගැහැණිය විවිධාකාර පිරිමින්ට රැවටෙනවා, අහු වෙනවා, තව තවත් රැවටෙනවා. දන්නේම නැතුව ජීවිතේ විනාශ වෙලාම යනවා. ඉතින් මෙහෙම වැරදිච්ච ගෑණියෙක්ගේ ජීවිතේට ආයතරක් පිරිමියෙක් එනවා. ඇවිල්ලා මූයේ ගැහැණියට බොරු ලෝකයක් පෙන්නනවා. බලාපොරොත්තු ගොඩාක් දෙනවා. හීන ලෝකයක් පෙන්නනවා. හැබැයි ටික කාලයයි. මොකද උගේ ඉලක්කය තියෙන්නේ වෙනම දෙයක්. ඌ බලාපොරොත්තු වෙනම දෙයක්. බලාපොරොත්තු සපුර ගන්නකම් ඒ ආදරය ඒ ගැහැණියට පෙන්නනවා. අනේ අච්චර අසරණ වෙලා ඉන්න ගැහැණිය මේ හැම දෙයකම රැවටෙනවා. ටික කාලයක් යනකම් හොඳට හොයලා බලනවා. මහා ලොකු ආදරයක් පෙන්නනවා. මැනික ඔයා කෑවද බිව්වද හොඳින් ඉන්නවද? මැනික මට ඔයා නැතුව ජීවත් වෙන්න බැරි වෙයි, මට හිතා ගන්නවත් බැරි වෙයි. මේ වගේ බොරු ලෝකයක්, හීන ලෝකයක් මේ ගැහැණියට පෙන්නනවා. ඉතින් මේ ගැහැණිය ඒ පිරිමියාව පණටත් වඩා විශ්වාස කරනවා. ඉතින් එකම එක දවසක් මේ පිරිමියා මේ ගැහැණියට යෝජනාවක් ගේනවා. මැනික මට ඔයාව එකම එක පාරක් හම්බ වෙන්න ඕනේ. ඔය තුරුලට එකම එක පාරක් එන්න ඕනේ. මට ඔයත් එක්ක තනි වෙන්න ඕනේ. ඔය ඔඩොක්කුවට ඔළුව තියාගෙන මට චුට්ටක් නිදා ගන්න ඕනේ. ඉතින් මේ සත්‍ය ආදරයක් කියලා හිතලා මේ ගැහැණිය මේ පිරිමියා ගාවට එනවා. ඉතින් මේ කාලකන්ණි පිරිමියා කොහේ හරි තියෙන රූම් එකකට කාමරයකට ගිහින් මේ ගැහැණිය ආයෙත් අපායකට ඇදලා දානවා. Tamanට අවශ්‍ය දේ ඉටු කරගන්නවා. හරිම අවස්ථාවාදී පිරිමි. හරිම අවස්ථාවාදී. හැබැයි එදා හවසම මේ ගෑණිගේ නම්බරේ බ්ලොක් ලිස්ට් එකට යනවා. ආයෙ කවදාවත් දකින්න තියා ඉන්න තැනක්වත් හොයාගන්න බැරි වෙන්න. ඉතින් මෙහෙම රැවටුන ගැහැණිය කොච්චර අසරණ වෙනවද? අච්චර තනි වෙලා ඉන්න ඇය කාට මේ දුක කියාගන්නද? මොන තරම් වේදනාවකට හිතපත් වෙනව ඇද්ද? ආය රැවටෙනවා කියනකොට මිනිස්සෙට තවත් මිනිස්සෙක්ව විශ්වාස කරලා ඒ මිනිස්සයා ඉස්සරහා නිරුවත් වෙලා හැමදේම මේ මිනිස්සයා වෙනුවෙන් දුන්නාම කොච්චර අසරණ වෙනවද? සමහර වෙලාවට ජීවිතෙන් උනත් වන්දි ගෙවනවා. මොකද ඒ දුක දරා ගන්න, ඒ තනිකම දරා ගන්න, ඒ රැවටීම දරා ගන්න බැරි වුණ තැන ඇයට ජීවිතේ එපාම වෙලා යනවා. ආදරය කියන දෙයට වෛර කරනවා. පිරිමි සංහතියටම වෛර කරනවා. ආයේ ජීවිතේ ආදරයක් පතන් නැති වෙන තරමට පිරිමි කියන නමට පවා වෛර කරනවා. හිතන්න, ගැහැණිය කියන්නේ ගැහැණියකට
පිරිමියෙක්ට කරන්න පුළුවන් දේවල් ගැහැණියෙක්ට කරන්න බෑ. ගෑණිය ජීවිතේ එක්කම එක පාරක් රැවටෙන්න වරද්ද ගන්න පුළුවන්. හැබැයි ඒ දේ නැවත නැවත වෙන්න ඉඩ තියන්න එපා. තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. very simple. හිතන්න ආදරයට ওই තරම් කෑදර වෙන්න එපා. තමන්ට අවශ්‍ය දේ තමන්ට ආදරය කරන මිනිස්සයා කවදා හරි දවසක නැවත ජීවිතේට එයි. එතකන් ඉවසලා බලාගෙන ඉන්න. මේ සමාජය හරිම කුරිරුයි. සමාජයේ ඉන්න මිනිස්සු අවස්ථාවාදී. ඒක නිසා ගැහැණු ඔයාලා බොහොම පරිස්සම් වෙන්න. කියන්න තියෙන්නේ එච්චරයි. එහෙනම් ගිහින් එන්න උත්සාරණයි.